බෝගහේ පත්‍ර වලින් නිකුත් වෙන ඒ කිරණ වලින් තමයි අපේ ශරීරයේ තියෙන රාගය, දේශය, මෝහය, එහෙමත් නැත්නම් ඊර්ෂ්‍යා, වෛරය, ක්‍රෝධය ශරීරයේ හටගන්න හෝමෝන ක්‍රියාකාරීත්වය අධි ප්‍රබල අන්දමට ක්‍රියා වෙනකොට මෙන්න මේ බෝගහක් ගාවට ආපුවම බෝපත්‍ර වලින් නිකුත් වෙන ඒ කිරණ ශරීරයේ තියෙන අපේ හෝමෝන ශූන්‍ය කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒක නිසා තමයි බෝධීන් වහන්සේට අපි වන්දනාමාන කරන්න ආපුවම පැන් කල 7කින් නාවලා බෝධීන් වහන්සේට ගාථා කියලා බෝධීන් වහන්සේ වටා පැදකුණු කරලා ඒ වගේම මේ බෝධීන් වහන්සේගේ පත්‍ර බිම වැටලා තියෙන ඒවා අතුපතු ගාලා මේ සියලු දේවල් කරන්න වැඩි කාලයක් බෝගහත් එක්ක අපි ගනුදෙනු කරන්න ඉස්සර කාලේදල මිනිස්සු සැරසෙලා තියෙනවා. ඒ වැඩි කාලයක් මේ බෝධීන් වහන්සේත් එක්ක ගනුදෙනු කරනකොට මෙන්න මේ කිරණ එක්ක ලැබෙන හෝමෝන මේ කිරණ වලින් ශූන්‍ය කරලා දෙනවා. ඒක නිසා තමයි බෝධීන් වහන්සේට එදා මෙදා කාලය තුල අපි පැරැන්න වන්දනාමාන කරන්න කියලා කිව්වේ. හැබැයි වර්තමානයේදී අපේ මිනිසුන් මෙන්න මේ කතන්දරේ දන්නේ නැතුව මේක නිකම්ම නිකන් ගහක් කියලා කියනවා. ඒ වගේම තමයි මේ වර්තමානයේ අපේ මිනිසුන් නොදන්නාකම නිසා අපි එයාට සමාව දෙන්න ඕනේ. දන්නේ නැති හින්දා බෝධීන් වහන්සේ කියලා කියන්නේ විශාල මිනිසුන් ප්‍රමාණයකට හුස්ම ගන්න ඔක්සිජන් ප්‍රමාණය නිකුත් කරන ගහ. එච්චර මේ බෝගහේ වටිනාකම තියෙද්දි මේ වටිනාකම නොදන්න හරක් කියනවා මේ බෝගහයෙන් කිසිම පළ ප්‍රයෝජනයක් නැහැ කියලා. අනේ එහෙම කියන්නේ මිනිසුන් කී දෙනෙකුට හුස්ම ගන්න ඔක්සිජන් නිපදවලා තියෙනවද? මිනිසුන් කී දෙනෙකුට හෙවණ ගන්න ගස් කොළන් හදලා තියෙනවද? මිනිසුන් කී දෙනෙකුට තමන්ගේ දුක කියන්න දුක අහගෙන ඉඳලා තියෙනවද? මෙන්න මේ බෝගහ කියලා කියන්නේ ගොඩාක් දුක අහගෙන ඉන්න මිනිසුන්ට ඔක්සිජන් නිපදවන්න හෙවණ දීපු බණ භාවනා කරන අයට සෙවණ දුන්න ශාකයක් තමයි මේ බෝගහ කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ ජයසිරිමා හාමුදුරුවන්ගේ පාමුල බණ භාවනා කරලා කෙලෙසුන් නැසලා බුදු උනේ. කෙලෙසුන් නැසන්න පුළුවන් ශක්තිය වැඩිපුරම තියෙන ශාකයක් තමයි මේ බෝධීන් වහන්සේ. තාක්ෂණ විද්‍යාත්මක බලපෑම් එක්ක විද්‍යාත්මක හේතුන් එක්ක ගණතුන කර අපේ විද්‍යාඥයන් මේ බෝගහ ගැන කතා කරලා තියෙන්නේ. ඉතින් මේක දන්නේ නැති හැමෝටම ෂෙයා කරන්න. බෝගහේ තියෙන වටිනාකම, බෝගහ කියන්නේ නිකම්ම ගහක් නෙමෙයි. මේකේ තියෙන වටිනාකම මේ විදිහට ෂෙයා කරලා හැමෝටම දැනගන්න තියන්න ලොකු වටිනාකමක්.